දැන් ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව විදේශ කටයුතු විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයේ ශීර්ෂ අංක 112 සම්මත කිරීමට පක්ෂ මන්ත්‍රීවරයන් කොළ පැහැති බොත්තමත් විරුද්ධ මන්ත්‍රීවරයන් රතු පැහැති බොත්තමත් ඡන්දය දීමෙන් වැළකී deve cantar por ejemplo.
දැන් ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව විදේශ කටයුතු විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයේ ශීර්ෂ අංක 112 සම්මත කිරීමට පක්ෂ මන්ත්‍රීවරයන් කොළ පැහැති බොත්තමත් විරුද්ධ මන්ත්‍රීවරයන් රතු පැහැති බොත්තමත් ඡන්දය දීමෙන් වැළකී සිටින මන්ත්‍රීවරයන් කහ පැහැති බොත්තමත් භාවිතා කර ඡන්දය ප්‍රකාශ කළ හැකිය. ගරු මන්ත්‍රීවරුනි දැන් ඡන්දය දීම ආරම්භ කරන්න. ගරු මන්ත්‍රීවරුනි ඔබගේ ඡන්දය ඩිජිටල් පූර්වයේ නිවැරදිව සටහන් වී ඇද්දයි බලන්න. hari hari mana? Candi itu buat untuk lagi ni, candi itu buat lagi ni, candi itu buat. Tapi dia macam candi macam. Kalau train mana kan? Kalau mana ni baru nak tahu. Promote ke lagi. Baru ni. Mana tak mana? Macam mana? නාම ඡන්දයේදී අවසන්ද ඡන්දය ප්‍රකාශ කිරීමට නොහැකිව ගරු මන්ත්‍රීන් කවුරු හෝ සිටිනවාද? එසේ සිටිනවා නම් මාගේ දකුණු අත පැත්තේ කවුරුන් හෝ මන්ත්‍රීන් සිටිනවාද? මාගේ වම් අත පැත්තේ ඡන්ද ප්‍රකාශ කර නොහැකි වූ මන්ත්‍රීන් කවුරු හෝ සිටිනවාද? ඡන්දය ප්‍රකාශ කිරීමේ කාලය දැන් අවසන්. Canda asua kita. ඒ අනුව විදේශ කටයුතු විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයේ ශීර්ෂ අංක 112 සම්මත කිරීමට පක්ෂව ඡන්ද 87ක්ද විරුද්ධව ඡන්ද 7ක්ද ලැබී ඇත. ඡන්දය දීමෙන් කිසිවෙක් වැළකී සිටි සංඛ්‍යාව බිඳුවකි. ඒ අනුව විදේශ කටයුතු විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය ශීර්ෂ අංක 112 සංශෝධන රහිතව වැඩි ඡන්ද 80කින් සම්මත වූ බව මෙම සභාවට දන්වනු කැමැත්තෙමි. අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය ශීර්ෂ අංක 110 සංශෝධන ඉදිරිපත් කිරීමට ගරු අමාත්‍යතුමා. කර්කතානායකතුමනි විසර්ජන පනත් කෙටුම්පතේ 15 වෙනි පිටුවේ 12 වෙනි සහ 13 වෙනි පේළි ඉවත් කර ඒ වෙනුවට පහත සඳහන් අයිතිමය ආදේශ කළ යුතුය. පුනරාවර්තන රුපියල් බිලියන 42යි මිලියන 120යි 410,000යි. මූලධන රුපියල් බිලියන 17යි මිලියන 157යි. ශීර්ෂ 110 අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යවරයා සමන්. ගරු සභාපතිතුමනි විසර්ජන පනත් කෙටුම්පතේ 15 වෙනි පිටුවේ 16 වෙනි පේළි ඉවත් කර ඒ වෙනුවට පහත සඳහන් අයිතිමය ආදේශ කළ යුතුය. වැඩසටහන 1 මෙහෙයුම් වැඩසටහන රුපියල් බිලියන 4යි මිලියන 500යි 710,000යි රුපියල් බිලියන 5යි මිලියන 681යි. මෙම සංශෝධනයේ අභිප්‍රාය වනුයේ 2025යි 10යි 18 දින ඇති අංක
විසිතරයි 50ට ඇලෙරක් 65 දරන අතිවිශේෂ ගැසට් නිවේදනයට අනුශාංශිකව වැය ශීර්ෂාංක 110 අධිකරණ සහ ජාතික ඒකාබද්ධ අමාත්‍යවරයා යටතේ පුනරුත්ථාපන කොමසාරිස් ජෙනරාල් කාර්යාලය සඳහා වෙන් කර ඇති පුනරාවර්තන ප්‍රතිපාදන රුපියල් මිලියන 879,590,000ක් සහ මූලධන ප්‍රතිපාදන රුපියල් මිලියන 343ක් වැය ශීර්ෂාංක 189 මහජන ආරක්ෂා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාලය යටතට මාරු කිරීමයි. ශීර්ෂ 110 සංශෝධන සහිතව කාර්ය සභාව එකඟද? ගරු සානකන් ගරු මන්ත්‍රීතුමා. Sir, we'd like to call for a division on head number 110, the office on missing persons, and the head number 110 again, the office for reparations also, because military personnel have been appointed to the office of reparation, and also we don't agree with the victim committee has rejected both these institutions. We'd like to call for a vote on this as well. Sir. ගරු පොන්නම්බල මන්ත්‍රීතුමා. We call for a division on the whole ministry. ඉහිදා ඔක්කොම කවර වෙනවා. එකසිය 10 එක හෙඩ් එකයි තියෙන්නේ.
දැන් ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව අධිකරණ සහ ජාතික ඒකබද්ධ අමාත්‍යාංශයේ ශීර්ෂ අංක 110 සංශෝධන සහිතව සම්මත කිරීමට පක්ෂ මන්ත්‍රීවරයන් කොළපැහැති බොත්තමත් විරුද්ධ මන්ත්‍රීවරයන් රතුපැහැති බොත්තමත් ඡන්දය දීමෙන් වැළකී සිටින මන්ත්‍රීවරයන් කහපැහැති බොත්තමත් භාවිතා කර ඡන්දය ප්‍රකාශ කළ හැකිය. ගරු මන්ත්‍රීවරුනි දැන් ඡන්දය දීම ආරම්භ කරන්න. ගරු මන්ත්‍රීවරුනි ඔබගේ ඡන්දය ඩිජිටල් පුවරුවේ නිවැරදිව සටහන් වී ඇද්දයි බලන්න. උත්තර මින්නේ හරිනේ. සියලු දෙනාම ඡන්දය භාවිතා කරාද? ඡන්දය ප්‍රකාශ කර නොහැකි වූ ගරු මන්ත්‍රීන් කවුරු හෝ සිටිනවාද? එසේනම් මාගේ දකුණු අත පැත්තේ කවුරු හෝ මන්ත්‍රීන් සිටිනවාද? මාගේ වම් අත පැත්තේ ඡන්ද ප්‍රකාශ කර නොහැකි වූ ගරු මන්ත්‍රීන් සිටිනවාද? ඡන්දය ප්‍රකාශ කිරීමේ කාලය දැන් අවසන්. අධිකරණ සහ ජාතික ඒකාබද්ධ අමාත්‍යාංශ ශීර්ෂ අංක 110 සම්මත කිරීමට පක්ෂව ඡන්ද 87ක්ද විරුද්ධව ඡන්ද 7ක්ද ලැබී ඇත. ඡන්දේ ප්‍රකාශ ඡන්දේ දීමෙන් වැළකී සිටි සංඛ්‍යාව බිඳුවකි. ඒ අනුව අධිකරණ සහ ජාතික ඒකාබද්ධ අමාත්‍යාංශය ශීර්ෂ අංක 110 සංශෝධන සහිතව වැඩි ඡන්ද 80කින් සම්මත වූ බව මේ සභාවට දන්වනු කැමැත්තෙමි. ශීර්ෂ 228 කාරක සභාව